විශ්වාසනීයත්වයේ සත්‍ය සලකුණ SL Point Hub රට පුරා ඔන්න මිනිස්සු අතර කසුකුසුවක් ඇති වෙනවා මේ ලංකාවේ මිනිස්සු ගාව. හැබැයි මේකට වඩා අපි එහාට කියොත් ලෝකයේ තුල දරුණුතම යුදමය තත්ත්වයක් මේ විද්‍ය ඇති වෙලා තියෙනවා. අද අපිත් එක්ක ඉන්නවා ශ්‍රී වෙනද වගේම කතා බහ කරන්න. ශ්‍රී මොකක්ද මේ වෙන විපත්තිය? ඔවුලන්සේ දැන් මේ වෙන විට මුළු ලෝකෙම කතා වෙන්නේ දෙවන ලෝක යුද්ධයක් පිළිබඳව. පළවෙනි ලෝක යුද්ධය තිබුණා, දෙවන ලෝක යුද්ධය තිබ්බා. දැන් මේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙලා තියෙන්නේ. ඊශ්‍රායලය, ඇමරිකාව සහ ඉරානය තුන් කොන් සටනක. හැබැයි එක පාර්ශවයක හිටගෙන ඉන්නවා ඇමරිකාව සහ ඊශ්‍රායලය. එක පැත්තකින් ඉරානය තනි වෙලාද කියන මාතෘකාවේ මේ තාක් වෙනකන් තිබුණා. හැබැයි අද චීනය ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව ඉරානයට සහයෝගය දක්වනවා. අද මේ සහයෝගය දැක්වීම තුන්වන ලෝක යුද්ධයක් දක්වා මේකේ පෙරලියක් වෙයිද කියන ගැටලුව දැන් කාටත් තියෙනවා. අනිවාර්යයෙන්ම ශ්‍රී මේ රටවල් අතර ඇති වෙන යම් කිසි බල ලෝභයක් නිසා සිදුවන එකක්ද කියලා ප්‍රේතිකාවක් ඇති වෙනවා. මොකද ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතු වෙලා ඉරානයට පහර දීලා ඉරානයේ ඉන්න අයතුල්ලා අල් කමීව ඝාතනය කරන ඔහු මිය යනවා. ඉතින් මේ මිය යාමත් සමගම ඒ රටේ ඉන්න පුරවැසියන් තුල ඇති වෙනවා අපේ නායකයාට පහර එල්ල කරානේ අපි ඒ වෙනුවෙන් මොකක්ද කළ යුත්තේ කියලා. හැබැයි ඒ ඉන්න රටේ නායකයා යුද්ධය සඳහා ඔන්න අනිත් රටවල් වලට ප්‍රතිපහාර එල්ල කරනවා කියලා කිව්වා. ඇමරිකාවට ප්‍රතිපහාර එල්ල කරනවා කියලා කිව්වා. ඊශ්‍රායල් ප්‍රතිපහාර එල්ල කරනවා කියලා කිව්වා. හැබැයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඔයාලා එහෙම එනවා නම් අපි අරහෙම එනවා කියලා මේ යුද්ධෙට මුහුණ දෙන්න ඕන් සූදානමින් ඉන්නවා. ඔව් ලංසේ දැන් මෙතන තියෙන ලොකුම ගැටලුකාරී තත්ත්වය තමයි ලෝක ආර්ථිකයට මේකේ බලපෑම් වෙන්නේ කොහොමද? අපි දන්නවා ලෝක තෙල් නිදි වලින් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙන ඉරානය සතුව. ඉරානය කියලා කියන්නේ ලෝකේ තෙල් සැපයීමේ විශේෂ සන්ධිස්ථානයක් සැලකුවන් කරන රටක්. ඉතින් හදිසියෙන් හරි මේ යුදමේ ගැටුම් එක ඉරානයේ තෙල් සැපීම අත්හිටුවොත් ලෝකේ තෙල් නිදිවල ප්‍රශ්නයක්, තෙල්වල හිඟයක් බොහෝසෙන් ඇති වෙන්න පුළුවන්. දැනට මේ වන විට තෙල් බොරතෙල් බැරලයක මිල 13%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා ලෝකේ තෙල් ප්‍රවාහනය කරන්න ප්‍රධාන ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ අතරේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා මේ ගමන් කිරීම සිදුවෙන්නේ, ප්‍රවාහන පහසුකම් සිදුවෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. මේ සමුද්‍ර සංධියේ වසා දැමීමක් මේ වෙන විට යම් ආකාරයකට සිදු වෙලා තියෙනවා. తాවකාලික වසා දැමීම සිදු වෙනවා, විවෘත කිරීම වෙනවා. මේ අතරේ ක්‍රමක්‍රමයෙන් මේක දීර්ඝකාලීන වසා දැමීමක් සිදු වුණොත් ලෝකේ තෙල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම තමයි ලෝකේ තෙල් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනකොට අපි දැක්කා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුල විතරක් නෙවෙයි මිනිසුන් අතරත් පොඩි තිබ්බ ගැටුම්කාරී තත්ත්වයක්. අපේ අය ගියා තෙල් පෝලිම් වලට. හැබැයි තාමත් මේ රටේ තෙල් නිදි පවතින තෙල් අවස්ථා එක තෙල් එකාසු කරලා තියෙනවා කියලා අපේ බලශක්ති අමාත්‍යතුමා නිවේදනයක් නිකුත් කරනු සඳහන් කරලා තිබ්බ මාස කාලයක තෙල් තියෙනවා කියලා. හැබැයි අපේ අය හිතාගෙන ඉන්නේ මේක ඉරානයෙන් විතරයි තෙල් එන්නේ කියලා. නැහැ. ඉන්දියාව, සිංගප්පූරුව කියන රටවල් දෙකනොත් එනවා. අපි යන් යුද්ධමය පැත්තට කතා කරන්න මම මේ වෙලාවේදී ඔන්න මට පුවතක් වාර්තා වෙනවා. ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත මේ වන විට ප්‍රහාර දියත් කරලා තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රහාර දියත් කිරීමත් සමග මේ ඊශ්‍රායල් ලෙබනනයට ගහන්නේ හිස්බුල්ලා සංවිධානය කියලා කියන්නේ ඉරානීය ට්‍රස්ට් සංවිධානයක්. ඉතින් ට්‍රස්ට් සංවිධානය ගත්තාම මේක ප්‍රබල සංවිධානයක්. ඉතින් මොවුන් මේ වෙනකොට එක දිගට ඊශ්‍රායලයේ ලෙබනනයට ප්‍රහාර දියත් කරගෙන යනවා. ලෙබනනය කිව්වාම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි දන්නවා අපේ රටේ ප්‍රසිද්ධ නාමය ලෙබනනය, ඊශ්‍රායල් ලෙබනනය. මොකද අපේ ශ්‍රී ලාංකිකයි වැඩි පිරිසක් ඉන්න ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙන තැනක්. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලාංකිකයි 19 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා මේ වෙනකොටත් බීරෝටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අරගෙන ගිහින් තියෙනවා. ඒ කට්ටිය ගිහලා ආරක්ෂිත තැන් වලට ගිහිල්ලා තියලා තියෙනවා. ඉතින් අපේ ලාංකිකයෝ විදියට අපි ප්‍රාර්ථනා කරනවා අපේ අයට කිසිදු විපතක් වෙන්න එපා කියලා නේ. ඕලන්සේ දැන් අපි දන්නවා මැද පෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් ඉන්නවා. මේ ලක්ෂ 10 කියලා කියන්නේ ඔවුන් යම්කිසි රැකියාවක් බලාගෙන මේ මැද පෙරදිග රටවල් වලට ගිහිපු ශ්‍රී ලාංකිකයන්. ඔවුන් මේ විදිහේ දැන් අපි දන්නවා ඊශ්‍රායලයේ ඉන්නවා, ලෙබනනයේ ඉන්නවා, කටාරේ ඉන්නවා, ඕමාන් ඉන්නවා. ඒ ඇතුළු මේ රටවල් රැසක ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. මේ යුද්ධමය තත්ත්වය මීට එහා වර්ධනය වීමක් වුණොත් අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකිකයන් හොයලා ශ්‍රී ලාංකිකයන්ට වෙනම ආරක්ෂාව දීලා ශ්‍රී ලාංකිකයෝ බේරලා මේ යුද්ධ කරන්නේ නැහැ.
යුද්ධමය වාතාවරණය ඇටියට අහුවන තැනකට ගහනවා. දැන් එහෙම තමයි මේ ට්‍රම්ප්ගේ න්‍යාය. අනිවාර්යයෙන්ම ඒකේ වෙන්නේ අපේ අහිංසක සාමාන්‍ය ජනතාව තමයි එතනින් පීඩාවට පත් වෙන්නේ. මොකද ඒ රටවල් වල ඉන්නවා දුගී දුප්පත් අහිංසක මිනිස්සුත් ඉන්න. ඒ අතර ඉන්නවා සල්ලි තියෙන සල්ලිකාර මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ මිනිස්සු තමයි මෙතන තැලෙන්නේ, මෙතන පෙලෙන්නේ. මොකද ලොකු අය අතර තියෙන ලොකු යුද්ධ නිසා පොඩි මිනිස්සුන් අතර තමයි මේකේ ප්‍රතිප්‍රහාර වලට උත්තර බඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුලන්සේ දැන් මේකේ තියෙන දැන් අපි දන්නවා ලෝකේ ගුවන් ගමන් සැලකිය යුතු ප්‍රමාණයක් විශේෂ සැලකිය යුතු මට්ටමක ප්‍රමාණයක් වෙන්නේ මේ මැද පෙරදිග රටවල් හරහා. මැද පෙරදිග ගුවන් සීමාව හරහා. මේ මැද පෙරදිග ගුවන් සීමාවේ මේ වෙච්ච ඝට්ටනයත් එක්ක ලංකාවත් මැද කටුනායකත් මැද පෙරදිගත් අතර ගුවන් ගමන් 125ක් මේ වෙනකොට අවලංගු කරලා තියෙනවා. ඒ වගේම ලෝක ගුවන් ගමන් අතර දිනකට ගුවන් ගමන් 4000ක් පමණ දැන් නතර කරන්න සිද්ධ වෙලා තියෙනවා. නතර කරලා තියෙනවා. ඒක ලොකු ආර්ථික අර්බුදයක් ශ්‍රියා. ඔව් අනිවාර්යෙන්ම. ඒ නිසා දැන් මේ විදිහේ ගැටලුකාරී තත්ත්වය දැන් චීනයේ මැදිහත් වීමත් එක්ක ලන්සේ සමහර විට මේක සමහර විට හොඳ අතට පෙරලෙන්නත් පුළුවන්, මේක නරක අතට පෙරලෙන්නත් පුළුවන්. මම හිතන විදිහට මේ යන වාතාවරණයත් එක්ක මේක නරක අතට යන මාර්ගයක් තියෙන්නේ. මොකද ඇමරිකාව ප්‍රහාර දියත් කරන්නේ ඊශ්‍රායලයත් එක්ක එකතු වෙලා ඉරානයට. හැබැයි ඉරානයේ ඒකින් කුපිත වෙලා මේ වෙනකොට අපි දන්නවා කටාර් රාජ්‍යයටත් මෙන්න ප්‍රහාරයක් දියත් කළා. කටාර් රාජ්‍යයට ප්‍රහාර දියත් කරන්නේ ඇමරිකානු යුද කඳවුරු තියෙන යුද ආමි බේස් කියලා කියනවා. මේ ආමි බේස් තියෙන තැන්වලට තමයි මේ ප්‍රහාර එල්ල කරන්නේ. මැද පෙරදිග සැලකිය යුතු රටවල් ප්‍රමාණයක ඇමරිකානු යුද කඳවුරු රාශියක් පිහිටවලා තියෙනවා. දැන් මේ ඉරානය විසින් කරන්නේ මැද පෙරදිග ඇමරිකානු බලය අඩාල කිරීම තමයි ඔවුන්ගේ අරමුණ වෙන්නේ. ඒ ඔවුන්ගේ සහෝදර රටවල් වල තියෙන ඒ ඇමරිකානු යුද කඳවුරු වලට ගහලා සහ ඔවුන් විනාශ කරලා ඇමරිකානු බලය මැද පෙරදිගෙන් අතුගාලා දාන්න තමයි ඉරානය මේ ක්‍රමක්‍රමින් සූදානම් වෙන්නේ. දැන් ඊශ්‍රායලයේ අයන් ඩෝම් පද්ධතිය කියන්නේ ලෝකේ තියෙන ක්‍රියාත්මක වීම මතින් ඉතා ඉහළ තාක්ෂණයක් තියෙන යුදමය උපකරණයක්. හැබැයි ඊයේ දියත් කරපු ප්‍රහාර වලින් මේ අයන් ඩෝම් පද්ධතිය හරහා ගිහිල්ලා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්න හැකි වෙලා තියෙනවා. ටෙල් අවි අගනුවර ඊශ්‍රායලයේ ටෙල් අවි අගනුවරට අත ඉතා දරුණු ගණයේ ප්‍රහාර එල්ල කරන්න ඉරානයේ හැකියාව ඉරානයට ලැබිලා තියෙනවා. දැන් මේත් එක්ක බලනකොට මේ තාක්ෂණයේ දියුණුව කොච්චර වුණත් දැන් මේ යුද්ධයත් එක්ක බලනකොට තවත් රටක් අනෙක් රටේ තාක්ෂණයට එරෙහිව යුද අවි නිර්මාණය කරන්න පටන් ගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම නාස්තික අවි ප්‍රහාර දියත් කිරීමක් මේ වෙනකොට සිද්ධ වෙනවා. නොකඩවා ප්‍රහාර දියත් කරනවා කියලා තමයි අපිට සමාජ මාධ්‍ය තුලින් වගේම ලබාගත් තොරතුරු වගේ වාර්තා වුණේ. ඒක නිවැරදි කිරීමක් කරන්න ඕනේ. නාස්තික අවි භාවිතයට එරෙහිව තමයි මේ දැන් ඇමරිකාවෙන් ඊශ්‍රායලයත් එක්ක එකතු වෙලා මේ ඉරානයට ප්‍රහාර දියත් කරන්න පටන් ගත්තේ. තවමත් නාස්තික අවි භාවිත කිරීමක් දැන් සිදු වෙන්නේ නැහැ. නමුත් නාස්තික අවි ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ඉරානයට එල්ල වෙන චෝදනාව. යම් කිසි එකේ නෝ නිෂ්පාදනය කළා තියෙනවා නම් නාස්තික අවි ප්‍රහාර දියත් කරන්න බැරි වෙයිද? මොකක් වෙයිද? දැන් ලෝකයේ තියෙන ලෝක නියමයන් වලට අනුව සහ මේ සංගම් වල පිළිපීම අනුව න්‍යෂ්ටික බලයක් රටකට තියෙන්න පුළුවන්. හැබැයි භාවිත කරන්න තහනමක් තියෙනවා. හැබැයි ඒ තහන ඔබ දන්නවා ඇති දෙවන ලෝක යුද්ධයේ අපි අහලා තියෙනවා ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වලට යුද්ධමය ගැටුම් තත්ත්වය ආමුවේ අන්තිමට යුද්ධය ඉවර වෙන්නේ ජපානය සමතුලිත කරලා. ඒ කියන්නේ හිරෝෂිමා නාගසාකි වලට න්‍යෂ්ටික අවි හෙලලා. ඒ න්‍යෂ්ටික අවි භාවිතය ඇතුලේ තමයි යුද්ධයේ දරුණුම තැනකට යන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා දෙවන ලෝක යුද්ධය ඇතුලේ න්‍යෂ්ටික අවි භාවිත කරොත් අපිට හතරවන ලෝක යුද්ධයක් ගැන කතා කරන්න දශමයක්වත් ඉතුරු වෙන එකක් නැහැ. ඒ නිසා මේ න්‍යෂ්ටික අවි භාවිත නොකරන තැනකින් මේ යුද්ධය අවසන් කරගත යුතුයි. හදිස්සියෙන් හරි න්‍යෂ්ටික අවි භාවිත කරන තැනකට මේ වැඩේ ගියොත් අනිවාර්යෙන්ම යුද්ධය අපි නොහිතන දරුණු ඛේදවාචකයන් ගොඩකට මුහුණ දෙනවා. ඒක ඇමරිකාවද ඊශ්‍රායලයේද ඉරානයේද බහරේන්ද කටාර්ද කියන එක අදාළ වෙන්නේ මුළු ලෝකයටම බලපානවා. ලොකු බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. තවත් සුවිශේෂී පුවතක් වාර්තා වෙනවා ශ්‍රී. ඒ තමයි අයතුල්ලා අල් කමිනීගේ බිරිඳත් ඝාතනය වෙනවා කියලා. ඔව් අර පහුගිය දවසේ එල්ල වෙච්ච ප්‍රහාර වලින් අයතුල්ලා අල් කමිනී ඝාතනයට ලක් වෙනවා. දැන් ඝාතනයට ලක් වෙලා දින දෙකකට පස්සේ ඔහුගේ බිරිඳ යම් ආකාරයක කොහොම තත්ත්වයක ඉඳලා ප්‍රතිකාර ලැබමින් හිටියා. දැන් අද ඇයත් ඝාතනයට ලක් වෙනවා. මේ විදියට ගත්තම ඉරානයේ සතුව සිටපු බලගතු මතු කිහිපයක් මේ වෙනකොට දිවි අහිමි කරගෙන ඉවරයි. ඒත් ඉරානය අධිරාජ්‍යවාදයට එරෙහිව ධනවාදයට එරෙහිව සිටමින් ඇමරිකාවට ඊශ්‍රායලයට එරෙහිව තනිවම යුද්ධ කරනවා. ඒකට සහයෝගය දක්වන්න චීනය කැමති වෙලා තියෙනවා. අපි බලමු අනාගතයේදී
රුසියාව, උතුරු කොරියාව, ඒ වගේම ඉන්දියාව වගේ ප්‍රබල රටවල්, බ්‍රිතාන්‍ය වගේ ප්‍රබල රටවල් කවුරුන් පස සිට ගනීවිද? ඒ වගේ මේ සිට ගැනීම ඇතුළේ මොන වගේ යුදමය තත්ත්වයක් නිර්මාණය වේද? එහෙම නැත්නම් මේක සමතකරණයකට පත් වේද කියලා අපි බලමු. අවසාන වතාවට කියන්නේ ශ්‍රී ලාංකිකයනි, ඔබ කුමන රටක හිටියත් මේ කතාව ඔබ ඇහුවනම්, මේ ස්ටෝරිය ඔබ ඇහුවනම්, ඔබ ලාංකිකයෙක් නම්, ඔබ කුමන විදෙස් රටක හිටියත් ඔබ පරිස්සම් වෙන්න. ඒ රටේ කියන්නේ මොන ආරක්ෂක නීති පද්ධතිද? ඒ සියලුම නීති රීති වලට යටත්ව ඔබේ ආරක්ෂාව ඔබ තහවුරු කරගන්න. මොකද හෙට දවසේදී ඔබ අපේ හීන වෙනුවෙන් ඔබ ওই රටවල් වලට ගිහිලා සේවය කරන්න. ඉතින් හීන දිනන්න නම්, හීන වෙනුවෙන් මහන්සි වෙන්න නම් ඔබ රැකිය යුතුමයි නේද ශ්‍රී? අනිවාර්යෙන්ම. කලබල වෙන්න එපා. ලංකාව විදියට අපිට තෙල් ප්‍රශ්නයක් නැහැ. තෙල් ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. තවම ඒ නිසා ලංකාව විදියට අපි ස්ථාවර තැනක ඉන්නවා. රටක් විදියට අපි ස්ථාවර තැනක ඉන්නවා. ඒ නිසා අපේ ඇතුළේ යුද්ධමය වාතාවරණය කියලා රටක් ඇතුළේ ප්‍රශ්න ඇති කරන්න ඕන නැහැ. රටක් විදියට අපි ඉස්සරහට යන්න ඕනේ. අපි බිම ඉඳලා නැගිටින රටක්. අපි ඉස්සරහට යන්න අපි කවුරුත් අපි වෙනුවෙන් කරන්න තියෙන හැමදේම රට වෙනුවෙන් අපි කරන්න ඕනේ. අනිවාර්යෙන්ම. එහෙනම් විශ්වාසනීයත්වය සත්‍ය සලකුණ SL Point Hub අපිව subscribe කරලා තියාගන්න. ලද සැනින් එසැනින් ඊශ්‍රායලයේ, ඉරානයේ, ඇමරිකාවේ ඉන්න අපේ සහෝදරයතුතුන්ගේ කතා, ඒ අයගේ වොයිස් කට්ටිය අපි ඉස්සරහට ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ විශ්වාසනීයත්වය සත්‍ය සලකුණ SL Point Hub.